ආයුබෝවන් පුදුම සමාගම් YouTube channel එකට ඔයාලව සාදරයෙන් පිළිගන්නවා. අදත් අපි අරන් ආවා ලෝකයේ තියෙන තවත් පුදුම සමාගමක් ගැන. ඔයාලා හිතන්නේ ඒ මොකක් කියලාද? ඔයාලා දන්නවා ඇති ජපානය ගැන. ඔයාලා දැනගෙන හිටියද ජපාන් ජනතාවට වීසා නැතුව රටවල් 193කට යන්න පුළුවන් කියලා? අන්න ඒ නිසා තමයි ඔවුන්ගේ විදේශ ගමන් බලපත්‍රය ලෝකේ තියෙන බලවත්ම විදේශ ගමන් බලපත්‍ර වලින් එකක් වෙන්නේ. හරි. ඒ වුණාට අද අපි පාස්පෝර්ට් යන්න නෙමෙයි කතා කරන්නේ. මේ බලවතුන් පාස්පෝර්ට් එක හිමි ජපානයේ පොහොසත්ම මිනිසා ගැනයි. ඔහුගේ නම තදාෂි යනායි. මේ තදාෂි යනායිගේ වත්කම ගැන කිව්වොත් 2022 වන විට ඩොලර් බිලියන 27ක් ලෙසයි සඳහන් වෙන්නේ. ලෝක ප්‍රකට විලාසිතා නිෂ්පාදන ආයතනයක් වන යුනික්ලෝ හිමිකරුවා වන්නේ මොහොයි. ෆෝබ්ස් සංග්‍රහය ඇතුළු අනිකුත් ව්‍යාපාරික වාර්තා සඳහන් කරන පරිදි 2022 වන විට ජපානයේ ධනවත්ම චරිතය ලෙස නම් කර තිබෙන්නේ තදාෂි යනායි. යුනික්ලෝ යනු ජපානයේ ස්ථාපිත වී ලෝකයේ රටවල් ගණනාවකටම ව්‍යාප්ත වී ඇති සමාගමක්. මෙමගින් විලාසිතා නිෂ්පාදනය නිර්මාණය සිදු කිරීම සහ අලෙවිකරණය සිදු කරන සමාගමක් ලෙසයි ප්‍රචලිත වන්නේ. මෙම සමාගම බිහි කළ තදාෂි යනායි ගැන කිව්වොත් මොහු උපත ලබන්නේ 1949 පෙබරවාරි 7 වෙනිදා යමාගුචි පළාතේ උබේ නගරයේදී. උබේ උසස් පාසලෙන් අධ්‍යාපනය නිමකොට සරසවි අධ්‍යාපනය ලබන්නේ වසීත්‍ර සරසවියෙන්. එහිදී මොහු ආර්ථික විද්‍යාව සම්බන්ධයෙන් උපාධියක් ලබා ගන්නවා. ඊට අමතරව දේශපාලන විද්‍යාව සම්බන්ධයෙන්ද උපාධියක් ලබා ගන්නා මොහු එක්වරම ව්‍යාපාරික අංශයට පැමිණියෙක් නම් නෙවෙයි. එහෙනම් ඉතා කුඩාවට ව්‍යාපාරයේ ලෝකයට අවතීර්ණ වූ පුද්ගලයෙක්. මොහු විසින් මුල්තන්ගේ උපකරණ සහ රෙදිපිලි සාප්පුවක් ඉතා කුඩාවට ආරම්භ කරනවා. නමුත් ටික දිනකින් ඒ නවතා දැමූ මොහු එවකට ඔහුගේ පියා පවත්වාගෙන ගිය ටේලර් සාප්පුවට සම්බන්ධ වී කටයුතු කිරීමට පටන් ගන්නවා. මෙලෙසින් ඔහු කටයුතු කිරීමට පටන් ගන්නේ කළමනාකාරවරයෙකු ලෙසයි. රැකියාවේදී ටයිපටිය පැළඳීම කළ යුතු බව කියා සිටියද තදාෂි යනායි ඊට අකමැති වූයේ ටයිපටිය පැළඳ වැඩ කිරීම ඔහුට කරදරයක් වූ නිසායි. ඔහු වඩාත්ම ප්‍රිය කළේ ඩෙනිමක් හැඳ සේවයට වාර්තා කිරීමටයි. ටයිපටිය පැළඳ උපමනින් තම රාජකාරිය හරියට කළ හැකියයි ඔහු විශ්වාස කළේ නැහැ. මේ නිසා තදාෂි යනායිගේ ටයිපටිය පැළඳ පෙනී සිටි ඡායාරූප පවා සොයා ගැනීමට ඉතා අපහසුයි. යනායි විසින් යුනික්ලෝ ආරම්භීමට පෙර මව් සමාගම ලෙස එය ආරම්භයේ ෆාස්ට් ඉටේලින් සමාගම නමිනුයි. ටේලර් සාප්පු ව්‍යාපාරික ස්ථාන 22ක් පමණ ව්‍යාප්තව තිබුණේ ඔහුගේ පියා යටතේයි. ඉන්පසු 1984 දී මේ ව්‍යාපාර සියල්ල හිරෝෂිමා යුනික්ලෝකින් අංගණය ලෙස නම් වී එහි සභාපතිත්වය තදාෂි යනායි හට හිමි වෙනවා. මේ සියල්ල පවත්වාගෙන ආවේ අපි කලින් සඳහන් කළ ෆාස්ට් ඉටේලින් මව් සමාගම යටතේ. මේ සමාගම යටතේ සිල්වර් වෙළඳසැල් 2000ක් පමණ ව්‍යාප්ත වූ අතර යුනික්ලෝ සහ තවත් වෙළඳ නාම 3ක් යටතේ නිෂ්පාදන එළිදැක්වීමට කටයුතු කළා. යුනික්ලෝ යනු විලාසිතා සමාගමක් පමණක් නොවේ. එය තාක්ෂණ සමාගමක් යයි කීමටද තදාෂි යනායි වඩාත් ඇලුම් කළා. ඒ වගේම තව දෙයක් කියනවා නම් තදාෂි යනායි කියන්නේ හොඳ නායකයෙක්. තව පිරිසකට ඔහුගේ නායකත්වය වෙතින් ගත හැකි දේ බොහෝයි. ජපානයට මහා සල්ලිකාරයා වුවත් තදාෂිගේ හොඳම ගුණාංගය වන්නේ ඔහුගේ තිබෙන නිහතමානීකමයි. වතාවක් මොහු සම්මුඛ සාකච්ඡාවට එක්වෙමින් කියා සිටියේ ඔහුගේ සාර්ථකත්වය ඔබලාට පෙනෙන නමුත් ඔහුගේ යටින් බොහෝ වැරදි සිදු වෙලා තිබෙන බවයි. ඒ වගේම සමහර මිනිස්සු Tamanගේ අසාර්ථකත්වය දකින්නේ බැරෑරුම් දෙයක් විදිහටත් එය මතක තබා යුතු බවත් ඔහු පවසා සිටිනවා. ඒ වගේම ඔබ අසාර්ථක වීම හමුවේ නිතරම ධනාත්මක විය යුතු බව ඔහු විසින් පවසන දෙයක්. එවිට ඊළඟ වතාවේ ඔබ සාර්ථක වනු ඇතැයි ඔබ තුළ විශ්වාසයක් ඇති වන බව තදාෂි යනායි පවසනවා. තදාෂි යනායි විවාහ වී සිටින්නේ නගාඔකා තෙරියෝ සමගයි. මේ යුවලට පුතුන් දෙදෙනෙක් සිටිනවා. කසුමි සහ කෝජි යනු ඔවුන්ගේ නම්. කසුමි සහ කෝජි යනු එම පුතුන් දෙදෙනායි. ජපානයේ පොහොසත්ම මිනිසා වන තදාෂි යනායි ලෝකයේම පොහොසතුන් අතර 50 වන ස්ථානයේ රැඳී සිටිනවා. වතාවක් ජපානයේ සරසවි සිසුන් කළ සමීක්ෂණයකදී තදාෂිගේ යුනික්ලෝ සමාගම කම්කරු නීති කඩන බවත් හරියට වැටුප් නොගෙන බවත් කියා සිටියා.
එහෙත් ඊට එරෙහිව විරෝධතා එල්ල නොකළ වාද විවාද නොකළ තදාසිගේ සමාගම පෙරටත් වඩා සමාජ සේවා කටයුතු වල යෙදුණු අතරෙම කෝටි ගණන් ආධාර අවශ්‍ය ඇති ස්ථානවලට ලබා දීමටද කටයුතු කළා. එයින් ප්‍රකාශ වන්නේ තදාසිගේ ඇති නිහතමානීත්වයයි. අනාථ වූවන් සඳහා විශේෂිත ආධාර උපකාර කිරීමට ඔහුගේ සමාගම පෙළඹී සිටියා. 2011දී ටහෝකුහි ඇති වූ සුනාමි සහ භූකම්පනය නිසා විපතටපත් වූ එම ප්‍රදේශයේ නගා සිටුවීමට යෙන් බිලියනයක් පරිත්‍යාග කළේද තදාසි යනාය විසිනුයි. තදාසි යනාය ජීවත් වන්නේ ටෝකියෝවෙන් එහාට වන්නට පිහිටි ඩොලර් මිලියන 500ක් පමණ වටිනා වර්ගාඩි 16586ක විශාලත්වයෙන් යුතු මන්දිරයක් සහ භූමියකයි. ලෝකේ ධනවතුන්ගේ පාරාදීසයක් වන හවයි දූපත්ති ඔහු සතුව ගොල්ෆ් පිටි දෙකක් තිබීම විශේෂිතවම සඳහන් කළ යුතු දෙයක්. තදාසි යනායිහට අවශ්‍ය වූයේ ලෝකේ ලොකුම විලාසිතා සිල්ලර වෙළඳාම් සාප්පු ජාලය විවෘත කිරීමටයි. මොහුවට සාරා සහ H&M වැනි සමාගම් අභිබවා යාමට නොහැකි වුවත් ආසියාවේ ප්‍රමුඛයා වීමට තදාසි යනායිගේ සමාගමට හැකියාව ලැබෙනවා. විලාසිතා හෙවත් ඇඳුම් ව්‍යාපාරය යනු නිතරම ලාභ ලබන අංශයෙන්ම පාඩුවලම අවස්ථාද ඇතිවනවා. තදාසිගේ ව්‍යාපාර ජාලය 2017දී ඩොලර් බිලියන 14ක පමණ පසුබෑමකට ලක් වූ බව සඳහන් වෙනවා. ඒ කාලගුණය හරස් වීමක් නිසායි. කායික විද්‍යාව සඳහා නොබෙල් ත්‍යාගයේ දිනු කිෂුකෝ හොන්ජෝගෝ ඇසුර නිසා තමා බොහෝ ප්‍රඥාවන්තයෙකු වූ බව විටක තදාසි කියා තිබෙනවා. මෙලෙසින් ජීවිතයට අරුතක් එක් කරගත් තදාසි යනායි යනු හොඳ කලාකාමී චරිතයක්. ඇන්ඩි වාහෝල්, කීති හාන් වැනි ලෝප්‍රකට කලාකරුවන්ගේ කෘති ඔහු සතුව තිබෙනවා. යුනික්ලෝ සාප්පු ඕස්ට්‍රේලියාව, බෙල්ජියම, කැනඩාව, චීනය, ප්‍රංශය, ජර්මනිය, ඉන්දියාව, නෙදර්ලන්තය, දකුණු කොරියාව, බ්‍රිතාන්‍ය, ඇමරිකාව වැනි ප්‍රමුඛතම රටවල මෙන්ම වියට්නාමය සහ බංග්ලාදේශයේද ස්ථාපිත වී තිබෙනවා. හරි එහෙනම් අද අපි ඔයාලට අරගෙන ආවේ ජපානයේ පොහොසත්ම මිනිසා වන තදාසි යනායි ඉතා කුඩාවට ආරම්භ කර පසුව තම ව්‍යාපාරය ලෝකයටම ව්‍යාප්ත කළ ආකාරයයි. ඔයාලත් මේ ගැන තවත් මොන හරි අලුත් විස්තර දන්නවා නම් පහලින් කමෙන්ට් කරන්න කියන ගමන්ම අදට අපි ඔයාලගෙන් සමුගෙන යනවා තවත් ඉක්මනටම අලුත් වීඩියෝකින් හමු වන තෙක් ඔයාලට සුබ දවසක්.